ඕක තෝරන පිගං කෝප්ප. දැන් කොහොමත් ගෙදර එනකොට 6 පහ වෙනවනේ. මම ලෝචිට කියලා අඹරන්නම් කොහොඳ ගුලියක්. හෙලෝ ලෝචියෝ. අර ඉමේෂාන් කොළුව. නෑ බම් මම කියන්න ගියේ ඉමේෂාන් කොළුවට පොඩ්ඩක් ඌෂ්ණේ වගේ. උරුම කොළ මැල්ලුමක්වත් හදලා දෙන්න ඕනේ. කරපිචරියක්වත් හොයාගන්න ඕනේ. මං තියන්නම්. ඌ මේ හැමදේම කරන්නේ මගේ හිත දිනාගෙන ගෙදරින් එළියට පැන ගන්න. ඒවා කොහෙද පුතේ මේ අම්මත් එක්ක? අයියෝ බං උඹලා ගෙදර හඩිය අල්ලන්නද තාත්තියක්වත් නැහැ නේද? උඩුතර පිටරයක්වත් වැද ගන්න. පොඩ්ඩක් ඉමේෂාන්ට කියපන්කෝ. අම්මට නන් ස්ටික් පෑන් එකක් ඉල්ලන්නේ ඈ ඕනි හොඳ අම්මේ මම බැලුවේ හවස් පොඩ්ඩක් පිටපන්කෝ මං අලුත් රෙසිපියක් බලාගත්තා. දැන් හදලා දෙන්නකෝ ඩිනර් එක. ස්ටොප් කළේ. අම්මේ මොනවද හොයන්නේ? අනේ අර චූටිගේ ඉස්කෝලේ ගුරු දෙගු රැස්වීමට අදින්න සාරියක් හොයනවා බං මම්මේ. අනේ තිබ්බනම් දෙන්න තිබ්බා. මේ හම්බුණාද? ඊ නෑ බං මේ වගේ වඳිනවද බං අපි? අයියෝ අම්මේ මට ඩිසයින් එකයි මැටීරියල් එකයි පාටයි කියන්න මං ගෙනත් දෙන්නම් කොහවසට සින් දාලා. අනේ පිස්සුද කොළුඹ මේ බොරුවට මට සාරි හොයන්න අවුවේ රස්තියාදු වෙන්න ඕනේ නෑ. ඇරත් මං අඳිනෝගේ පොෂ් සාරි හොයන්න හරිය අමාරුයි. අනේ පිස්සුද අම්මේ ඕක මොකද්ද? මම ගේන්න ලස්සන සාරියක්. අයියෝ බය වෙන්න එපා. අම්මේ මම පොඩ්ඩක් මේ හවසට අනේ ෆෝන් එකට කෝල් එකක් එනවා බං කවුද දන්නේ?